සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ මගේ පළවෙනි ඩේ ව්ලොග් එකට. ඉතින් මගේ යාළුවෝ හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද ලස්සනට ඉර පායපු දවසක්. උදේම බුදු පහන පත්තු කරන්න තමයි මම මේ හදන්නේ. උදෙන්ම බුදුන් වැඳලා දවස පටන් ගත්තාම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. දෝනිලා දෙන්නත් මේ වෙද්දි නැගිටලා. දෝනිලා දෙන්නත් එක්කම තේ එකක් හදාගෙන පීලා උයන්න තමයි දැන් හදන්නේ. අද මම දෙල් කිරට උයලා චිකන් කරි එකක් හදලා මැල්ලුමක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. එන්නකෝ ඔයාලත් මාත් එක්ක උයන්න. අපේ පැත්තේ නම් දෙල් නැහැ. මේ දෙල් ගෙඩිය මගේ මහත්තයාගේ යාළුවෙක් තමයි ගෙනත් දීලා තිබුණේ. දෙල් ගෙඩිය හොඳට පැහිලා තිබුණ නිසා කිරි දාලම තමයි උයාගන්නේ. ඇතිලියකට දෙල් ටික දාලා ලූණු, නයි මිරිස්, කරපිංචා, රම්පේ දාලා ලිපේ තියෙනවා. ඒකටම මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු, දියකිරි දාලා තැම්බෙන්න තියෙනවා. දෙල් හදන ක්‍රම ගොඩාක් තිබුණට අපේ දෝනිලා කැමති මේ විදිහට කන්න. දෙල් එක තැම්බෙනකන් අපි චිකන් එක හදාගමුකෝ. චිකන් හදන ක්‍රම ගොඩක් තිබුණත් අද මං හදන්නේ මේ විදිහට. මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු, කහ කුඩු, මස් කරි තුනපහ කුඩු ටිකකුත් දාලා කවලම් කරලා පැත්තකින් තියනවා. මේ වෙද්දි දෙල් එක හොඳටම තැම්බිලා. මිටිකිරි ටික දාලා ටික වෙලාවක් කවලම් කරනවා. මේ ඉන්නේ මගේ චූටි දෝනි. චූටි දෝනි දෙල් එක හැඳි ගන්නකම් අපි චිකන් එක හදාගමුකෝ. ඇතිලියකට තෙල් ටිකක් දාලා තලාගත් ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. ඒකටම බීලුණු, තක්කාලි, අමුමිරිස්, රම්පි කරපිංච ටික දාලා කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඒකටම මිරිස් කුඩු, තුනපහ කුඩු, මස් කරි ටිකක් දාලා බෙද ගන්නවා. දැන් චිකන් ටික දාලා ටික වෙලාවක් කලවම් කරගන්නවා. ඒකටම මම ගොරක කැල්ලකුත් දාගන්නවා. මේ ගොරක ගොඩක් ඇඹුලා. ඒ හින්දා තමයි මම එකක් දාගත්තේ. දැන් චිකන් එකට වතුර ටිකකුත් දාලා තැම්බෙන්න තියෙනවා. චිකන් එක හැදෙනකන් අපි දෙල් එක ටෙම්පරාදු කරගමු. කිරිත් දාලා අබ ලුණු මිරිස් කරල් දාලා ටෙම්පරාදු කරගත්තම දෙල් එක විතරම වත් ගන්නත් පුළුවන්. තාච්චියට තෙල් ටිකක් දාලා අබ ලුණු මිරිස් කරල් රම්පේ කරපිංචා උළුකාල් ටිකක් දාලා දෙල් එක ටෙම්පරාදු කරගන්නවා. ඔයාලත් මේ විදිහට දෙල් හදලා බලන්න. දෙල් කන්න කැමති නැති අය උනත් ආසාවෙන් කයි. අද මැල්ලුම හදන්නේ චූටි දෝනි. මං දෙල් එක ටෙම්පරාදු කරනකන් එයා ගියා මැල්ලුම් කොළ ටිකක් හදාගෙන ඉන්න. මැල්ලුමත් හදලා ඉවරයි දැන්. චූටි දෝනිට දවල්ට කන්න කිසිම ගොල්ලේ බත් එකක් ඕනේ කිව්ව නිසා බත් එක ඔතලා තියලා
කන්න තමයි දැන් හදන්නේ. ඔයාලත් මේ විදිහට උයලා බලන්න. කෑම ගලපලා උයනකොට කෑමවල රස වැඩි. ඉතින් අදට ගිහින් ආයෙමත් ඉක්මනටම එන්නම්. ඒනකන් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.